අයියාව මං ඇත්තටම දැක්කේ මහත්තයෙකුට වැඩිය ඉඳන් තරුණ කාලේ ඉඳන්. මම නා කිව්වේ. නෑ. තරුණ කාලේ. තරුණ කියන්නේ අපි හම්බෙන කාලේ. අද ලොකු පුතාව ගත්තත් මම කියනවා මාර තාත්තෙක් වෙන ළමයෙක් කියලා. ඒක අපිට ස්ථිරයි. ඒක අපි දෙන්න ගෙදර හැම වෙලාවම කතා කරා. තාත්තෙක් වෙන්න දන්න කෙනා හොඳ හස්බන්ඩ් කෙනෙක් වෙනවමයි. බොහෝ දුරට. එතනදී මම දකින්නේ පිරිමියෙක්ගේ පැත්තෙන් හොඳ තාත්තෙක් වෙන්න දන්න කෙනා හොඳ හස්බන්ඩ් කෙනෙක් වෙන තැනදී තමයි ලොකුම ප්‍රශ්නේ වෙන්නේ. අම්මෙක් හැටියට මට ඒ දරුවගේ මොකද ඒතන්ට එන නෝනා දරුවෙක් වගේ හැසිරෙන්න පටන් ගන්නවා. අරයා තාත්තෙක් වගේ හස්බන්ඩ් කෙනෙක් වෙන්න හදනවනේ යාට. අයියාගේ තෝකමයි තිබ්බේ. ඒක මං කවදාත් ඇඩ්වාන්ටේජ් එකක් කරගන්න නැතුව වෙන්න තමයි මං හැමදාම try කරා. අයියාගේ normal කෑල්ල තමයි තාත්තෙක් සහ very protective husband කෙනෙක් කියන ඒ ටික. මොකද ඒක තමයි දුලාචිරත් එහෙම් පිටින්ම. මං හොඳටම දන්නවා. හිත මං අද හරි බය. යාට හම්බෙන බිරිඳ කියන කෙනා මේක අයුතු ලෙස ප්‍රයෝජනෙට අරගෙන උරතල් වෙන්න හැදුවොත් ගමනක් නැහැ ඉතින් ජීවිතේ. හස්බන්ඩ්ට හැමදාම වයිෆ් උරතල් කර කර ඉන්න නෙමෙයි. හස්බන්ඩ්ගේ ගමනට ශක්තියක් වෙන කෙනෙකුයි බිරිඳ. ඒ කපල් එක තමයි ගමනක් යන්නේ. රණ්ඩු වෙලා ඒ රණ්ඩුව ගන්න විදිහේ ප්‍රශ්නේ තියෙන්නේ. අයියයි මයි අනන්ත රණ්ඩුවේ. අයියට කවුරු හරි අරහෙන් ඈතින් ගියත් ඉතින් මට හුලඟක් වැදුනත් අයියයි මයි. එහෙම ගන්නෑ මං. ඒකෙත් මේ වගේ ඇවිල්ලා මම නාකි වෙලත් පොඩ්ඩක් ඉතින් මෙයා ගැන ජෙලස් එක එදාටත් තියෙනවා. ඒක කොච්චර වටිනවද? මේකනේ ඕකමනේ මල්ලි වෙන ගෑණියෙක් ගන්නෙ. මම මගේ නෝනා ගැන හරි ජෙලස්. මෙයාත් එහෙමයි. මෙයාත් ගිනි බෝම්බේ ඒ පැත්තක තියෙන්න ඕන. ඒක ප්‍රශ්නයක් නේ. ඒක නැත්තම් මම මෙයාව ට්‍රස්ට් කරන එක වෙන කතාවක්. මෙයා මාව ට්‍රස්ට් කරන එක වෙන කතාවක්. ඒ හින්දා ගැටලුව ඇති වෙන්නේ නැහැ. නමුත් අරකම ඇඟේ තියෙන. රයිට්? එයත් ඒක දන්නවා මාත් දන්නවා. ඒක දන්න නිසා එයත් ඒ තැන්වලදී හැසිරෙන විදිය නිකන් මං ගැන ඒක දැනගෙන එයා ඒක හැන්ඩල් කරනවා ලස්. ඒකට මං දන්නවා. තව වැඩියෙන් ඒක මට පෙන්වන්න මේව කරන්නේ. බොරුවක් නෙවෙයි. බත් දන්නවනේ මං ගැන. මමත් ඒක කරන්නේ මෙයාව. ඒකම මාර දෙයක්. අපි තණ්හායි අපි දෙන්නට වචනෙන් කිව්වොත්. ඒතකොට මේ තණ්හාව වදයක් කරගත්තොත් මොන වදයක්ද මේ ගෑණිගේ වැඩේ මට ඉන්න දෙන්නේ නැහැ සැනසීමේ. එකම සිටුේෂන් එක ෆීල් කරගන්න පුළුවන් දෙකක් නෙමේක ඩිෆරන්ට් වේ. ගොඩක් වෙන්නේ ඔන්න ඔය කෑල්ලෙන් තමයි ගන්න.